මගේ සුදුනෝන මම බලන්න ආවයි පුතේ. ඔව්. ගතිගුණ හොඳයි. කවදාවත් සාර බය වෙලා නැහැ. යනගාන සන්දේ මම ආත්තම්මාගේ 70ට අත දාලා කී බොන්න හොයන හැටි ආත්තම්මා පස්සේ කාලෙක මට කිව්වේ කිරි බොන්න හොයනවා ආදරයට කියලා. ඒක ආච්චිය මට මතකද? පුතේ ඒ කාලේ මහා කැලවල් මේවා. කැලේ ආවිලා ඉතින් එලිපාය ගොඩගෙන ඉතින් ඉතින් අපි. ආච්චි අම්මා මට කිව්වා මේ කොණ්ඩේ අර රැට නිදාගත්තී අවුල් වෙන හින්දා රෙද්දකින් වහලා නිදාගන්න කියලා. ආ. බැන්දා එහෙම. කොහොමද යාළුවනේ? රණවිගේ ලෝක YouTube channel එකේ අලුත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අද මම යන්නේ අපූර්ව නැගමනක්. මට වඩා අවුරුදු 80ක් වැඩිමත් මගේ තාත්තගේ ආත්තම්ම බලන්න, එහෙම නැත්නම් මගේ මීයාච්චි බලන්න තමයි අද මම යන්නේ. ඔයාලත් එන්නම නැද්ද? ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනකොට ඔයාලගේ ආච්චියම මතක් වෙයි. ඉතින් යාළුවනේ මගේ මීයාච්චි ජීවත් වෙන්නේ ඇඹිලිපිටිය කලගෙඩියාර කියන ලස්සන ගමේ. එයාට දරුවන්, මුණුබුරන්, මිනිබිරියන් වගේම මම වගේ මිනිබිරියන්, මුණුබුරන් ගොඩක් ඉන්නවා. එයාට වයස අවුරුදු 90ක් වුණත් එයා තාම ලස්සනයි, ප්‍රියමනාපයි. මම කියන්නේ බොරු නම් අපි ගිහිල්ලම් බලමුකෝ. යාළුවනේ මම මීයාච්චිලා ගෙදර තමයි ඉන්නේ. මීයාච්චි මම එනවා කියපු හින්දා ඉස්සරහටම ඇවිත් බලාගෙන ඉන්නවා. එහෙනම් අපි යමු. Balik tayo kaya. Kasi මේවා මගේ සුදුනෝන මම බලන්න ආවයි පුතේ. ඔව්. යාළුවනේ මම කිව්වා මතකද මගේ ආච්චි ලස්සනයි, ප්‍රියමනාපයි කියලා? ඒක හරි නේද? අපේ ගෙදරට වඩා 70ක් විතර එහයින් ආත්තම්මා ගෙදර තිබුණ නිසා අපි පොඩි කාලේ අපි ආත්තම්මා බලන්නත් ආත්තම්මා අපිව බලන්නත් නිතර දෙවේලේ ඇවිත් ගියා. මට තාමත් මතකයි හරිම සුන්දර ගැමි හිනාවක් උරුම ඉතා ප්‍රියමනාප මුහුණක් ඇති මගේ ආත්තම්මා රෙද්දයි හැට්ටේ ඇඳලා පොඩි කුඩේකුත් අතේ තියාගෙන හරිම කඩිසලව විදිහට අපිව බලන්න එනවා යනවා. ඉතින් මෙහෙම ලියවෙලා තියෙන්නේ මගේ තාත්තා ලියපු හිතාහවර නැති මතක පොතේ. යාළුවනේ ඒ කියන ආච්චි අම්මා තමයි මේ ඉන්නේ. එහෙමත් නැත්තම් මගේ තාත්තගේ ආච්චි නැත්තම් මගේ මීයාච්චි. ඉතින් ආච්චි අම්මේ ඔයාට කොහොමද? තනිපෙන් ඉන්නවද? ඉන්නවා පුතේ. මං අපේ ගැන සතුටුයිද? සතුටුයි දුක. ඉතින් ආච්චි අම්මගේ නම මට පොඩ්ඩක් කියන්නකෝ. හීංහාම පුතේ. ඉතින් ආත්තම්ම කොහෙද ඉපදුනේ? කොයි කාලේ ඇඹිලිපිටියට ආව කියන්නකෝ. බෙලිගාලේ පුතේ ඉපදුනේ. මෙලෙකට ආවේ මතකයි. පුතේ ඒ කාලේ මහා කැලවල් මේවා. කැලේ ආවිලා ඉතින් එලිපාය ගොඩගෙන ඉතින් අපි. එහෙන් පිටි කරුවා. ආත්තම්ම මෙහෙට ආවේ කසාද වැන්දාද? එතකොට මීසී ආත්තම්මගේ මහත්තයා එයා කොහොමද? ගතිගුණ හොඳයි. කවදාවත් සාර බය වෙලා නැහැ. ඉතින් මට තාත්තා කියලා තියෙනවා තාත්තා පොඩි කාලේ මෙහෙ නැවතිලා ඉන්නවා, මෙහෙ නැවතිලා ඉස්කෝලේ යනවා. ඉතින් ඒ කාලේ මාච්චිට මතකයිද? මතකයි පුතේ තාම. තාත්තා කොහොමද ඉතින් දඟයිද මෙහෙ ඉද්දී? දඟවන කෙනෙක් නැහැ. මෙහෙ ආවන් පස්සේ නවත්ත ගන්නවා මත් එක දවසක්.
ඉතින් එයාට යන්න ඕන වෙනකොට ගිහින් දානවා. එක යනවා. එක්ක තාත්තා විල එක යනවා. ආච්චියම් මේ තාත්තා ලියපු හිතහවල නැති මතක පොතේ මෙන්න මෙහෙම තැනක් තියෙනවා ආච්චියම්ම ගැන ලියලා තියෙන්නේ. බලමු අපි කියවලා. ධනගාන සන්දේ ඉන්න මම ආත්තම්මාගේ 70ට අත දාලා කී බොන්න හොයන හැටි ආත්තම්මා පස්සේ කාලෙක මට කිව්වේ කිරි බොන්න හොයනවා ආදරයට කියලා. ඒක ආච්චියම්මට මතකද? මට පුතේ. ඉතින් ආච්චියම්මට අවුරුද්දට මම චිත්තයක් ගෙනාවා. මේකත් ඔයගේ ලස්සනට අඳගෙන ඉන්න ඕන. මෙන්න. එහෙනම් අපි දිගැල්ල බලමු මේක. ලස්සනයි නේද මේ? ලස්සනයි පුතේ. ආච්චියම්මනේ මං කැමති ආච්චියම්මට කියලා මගේ කොණ්ඩේ පියර ගන්න. ආච්චියම්ම කැමති නේ මං කොණ්ඩේ වනාත? කැමති පුතේ. ඒකනේ ගොඩක් කැමති. පුතේ තේ ගා ගන්න ඕනේ හොඳට. ඔන්න කොණ්ඩේ දෙන්න. ආච්චියම්ම මට කිව්වා මේ කොණ්ඩේ අර රැට නිදාගත්තී අවුල් වෙන හින්දා රෙද්දකින් වහලා නිදාගන්න මන්දින්නේ කියලා. කියලා. ආ. බැලලා එහෙම. ඔව්. හැබැයි දවස් දෙකයි වඳින්න ඕනේ. ඇයි? මට නේද මට? නැහැ. එච්චර ගණන් ගත්තේ නැහැ කනේ පුතේ. ඔව්. මන්දින්නද? හා. මේ චාදිය පුතේ හැම බැන්දා නම් දවස්වල. මේ වීඩියෝ එක බලනකොට ඔයාලටත් ඔයාලගේ ආච්චි අම්මාව මතක් කරනවා ඇති. එහෙනම් අදම ඔයාලගේ ආච්චි අම්මාව බලන්න යන්න. යාළුවනේ මම ආච්චිත් එක්ක කරපු කතා බහ මෙතනින් අවසන් කරන්න තමයි හදන්නේ. මම ආච්චිට දීර්ඝායුෂ පතනවා. ඒ වගේම හැමදාම නිරෝගීයෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ මේ ඉන්නේ මගේ මී ආච්චි, මගේ තාත්තගේ ආච්චි. ඉතින් මේ වගේ වීඩියෝ එකක් මට ගේන්න ලැබුණ එක මට ගොඩාක් සතුටුයි. ඉතින් ආච්චිලා සතුටුයිද? සතුටුයි පුතේ. ඒකනේ රැහේ සතුටු. ඉතින් ආච්චි ආයිත් දවසක අපි ආච්චි බලන්න එන්නම්. හොඳයි පුතේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.